වේවා ඔයාලා හැමෝටම. ගොඩක් ආදරේ පිළිගන්නවා මම ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. මම අද හදන්නේ බබාට රාත්‍රී වේලට දෙන්න පුළුවන් පෝෂ්‍යදායි නූඩල්ස් රෙසිපි එකක්. මේක අවුරුද්දට වැඩි බබාලට දෙන්න පුළුවන්. මම මේකට අරන් තියෙනවා කටු ඉවත් කරගත්ත chicken, සුදු ලුණු, අරපිංචා, carrot leaves, ඒ වගේම බටර් ටිකක් සහ සම්බගත්ත නූඩල්ස්. මුලින්ම pan එකක් ලිපේ තියලා බටර් ටිකක් දාලා chicken ටික හොඳට බැද ගන්න ඕනේ. chicken ටික හොඳින් බැදුනට පස්සේ තමයි මම සුදු ලුණුයි එකතු කරගන්නේ. මොකද ලුණුයි සුදු ලුණුයි මුලින් එකතු කරගත්තොත් chicken ටික බැදෙන්න වෙලා යනකොට සුදු ලුණුයි කර වෙන්න බලනවා. ඒ නිසා මේ ටික හොඳට ටෙම්පරාදු කරගෙන ඊට පස්සේ අරපිංචා කොලේකුත් දාලා හොඳට බැදෙන්න දෙන්න ඕනේ. ඊට පස්සේ මම අරගෙන තියෙන්නේ ලීස් සහ කැරට්. මේ දෙක එකතු කරගන්න. ඔයාලට පුළුවන් කැමති එළවලුක් එකතු කරගන්න මේකට. බෝවා මාළු මිරිස්, අල, බොන්චි, ඒ වගේ ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. එකතු කරගත්තේ කැරට් සහ ලීස්. මේ දෙකත් හොඳට ටෙම්පරාදු කරලා ලීස් ටිකයි කැරට් ටිකයි තැම්බෙන්න චුට්ටක් දෙන්න. ඊට පස්සේ අපි තම්බලා ගත්ත නූඩල්ස් ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඔයාලට මේකට පුළුවන් නම් බිත්තරයක් උනත් ස්ක්‍රැම්බල් කරලා ගන්න පුළුවන්. මම චිකන් දාපු නිසා මම බිත්තර දැම්මේ නැහැ. ඔයාලා බබාලා බිත්තර කන්න කැමති නම් ඔයාලට පුළුවන් මේකට බිත්තරයකුත් එකතු කරගන්න. අවුරුද්දට වැඩි බබෙක්ට තමයි මම මේක හැදුවේ. මගේ බබා අවුරුද්දට වැඩි. ඒ නිසා අවුරුද්දට අඩු බබෙක්ට උනත් මේක දෙන්න පුළුවන් කැබලි සහිත විදියට බබාට කවනවා නම්. ඉතින් මම මගේ බබාට රෑ කෑමට හදාගත්තේ මේ වගේ නූඩල්ස් එකක්. හැමදාම බත්ම දෙනවට වඩා මේ වගේ වෙනස්ම විදිහකට නූඩල්ස් එකක් ඔයාගේ බබාට දීලා බලන්න. බබා ආසාවෙන් කයි. ඉතින් ආයෙත් අලුත් දවසකින් අලුත් රෙසිපි එකක් අරගෙන එන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම. සතුටින් ඉන්න. ආදරෙයි.